ඉදිරියේ අරගෙන මව්වරුන්ගේ ගුණය හා වෙසක් පොහොය නිමිත්තෙන් ප්‍රථම වතාවට සංවිධානය කළ මාධ්‍ය වැඩසටහන විශේෂ වැඩසටහනක් වන්නේ ඒ නිසායි. එසේනම් මා පාද නමස්කාර පූර්ව කළ ආරාධනා කර සිටිනවා පූජ්‍යපාද පූජ්‍ය තෝරපිටිය සරණ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. යම්පි සංඝං සරණං ගච්ඡාමි. ගුණගරුක කාරුණික සුපින්නතුනි, ට්‍රිනිටි ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක දිලීප සඳරුවන් ප්‍රනාන්දු මහත්මයා, පාසලේ විදුහල්පතිනිය කිත්මිනි කරුණානායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පින්වන්ත සෑම සියලු දෙනාම, එවැගේම ආදරණීය දෙමව්පියන්, දුවදරුවන් මේ සූදානම් වී සිටින්නේ උත්තරීතර වූ පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. අම්මගේ දෙයන්ට ආදරගෙන පුතේ අපි අහලා බලමු හදවතින් ඔබට ජීවිතය දුන්නා ඔබේ ආදරණීය රත්තරන් අම්මා. දස මාසයක් කුසේ ආශිර්වාද කරලා අම්බලන් තමන්ගේ දරුවගේ නලලත තුන් පාරක් ඉමලා ආශිර්වාද කරලා මාගේ ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ තාත්තාගේ හදවතේ තියෙන ආදරය, තාත්තාගේ හිතේ තියෙන ආරක්ෂාව තරම් ආරක්ෂාවක් තවත් මේ ලෝකෙ නැති තරම් පුතේ. තාත්තාගෙන් කවදාකවත් අපි අහලා තියෙනවද තාත්තා කාටද ඉන්නේ? තාත්තාගේ මහන්සිය, තාත්තට අමාරුයිද? පුතේ හදපියාගේ තාත්තාගෙන් අපි අහලා බැලුවේ නැත. තාත්තා අපි ගැන හිතලා තාත්තා අපිට පුදුමාකාර ආදරයෙන් තාත්තා අපිට ජීවිතේ කැපකිරීම කරා. යානනීමා නැවත උපන්නු අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු වේවා. දෙවියන්ගේ පුතුගේ තියෙන ලක්ෂණයක් තමයි පුතේ අම්මට තාත්තට දන ගහලා වැදලා ගෙදරින් එළියට යන්න. අමතක කරන්න එපා පුතේ. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ ලෝකේ ඔබට මට හදවතින් ආශිර්වාද කරන කෙනෙක් ඉන්නවා නම්, හදවතින් ආශිර්වාද කරන දෙන්නෙක් ඉන්නවා නම්, ඒ තමයි පුතේ ඔබේ ආදරණීය රත්තරන් අම්මයි තාත්තයි. දස මාසේ උරේ කත්වා
අපි අර කියනවනේ අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ. අද මේ උත්තම මාපේ වන්දනා වැඩසටහන ජාතික වෙසක් උත්සවයේ නිමිති කරගෙන ඒ වගේම හෙට දිනේදී සමරන්නට බලාපොරොත්තු වෙන ලෝක මව්වරුන්ගේ දිනය නිමිති කරගෙන තමයි මේ උතුම් මෝපිකම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දිනට ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක දිලීප් සඳරුවන්තනාග මහත්මයාට විචාරි මණ්ඩලයේ පින්වත් සෑම සියලු දෙනාටම මෙවැනි උතුම් ශාසනික සේවාව ආගමික සේවාව සිදු කරගෙන යන්නට නිරන්තරයෙන්ම ශක්තිය ධෛර්ය වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා සසර නිම කරන පැතුම් දිනේවා සමිදු පුදන සිත නිවනට වේවා කිකාලෙකවත් අකුසල් නොම වේවා දිවිනිම වන තැන බුදුන් තකීවා බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන